මගේ අම්මා රෝගාතුරුවත් ඇය පූර්ණ ජීවිතයක් දුන්නා. ඒ ජීවිත ආభాසයෙන් මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ඉරපායනා දේශේ ලොබ බැඳුණු දේශේ මගේ මේ රටයි සුන්දර මල් ලෝකේ දිනුවා කියලා අම්මට අද සතුට හිතෙනවා ඇති කියලා මං හිතනවා. ඕනෑම මිනිහෙකුට මේ සමාජය ඇතුලේ ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකයි. මං දුප්පත් පැලක යාචක පවුලක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දුප්පත් පැලක යාචක වුණා. සිංහලේ මගේ පින්බර මම ලෝකෙ වටේම ගියා. විදේශ දේශයන් ජනාධිපතිතුමා මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනතාවේ ජනාධිපතිතුමා විදේශ දේශයන් එතුමා මටත් වඩා දැන් ලෝකෙ වටේ යනවා. උත්සාහය නම් මේ ලංකාව ලස්සන පින්වන්ත මතු මානව පරම්පරාවකට දුකක් නොවන සමාජයක් නිර්මාණය කරලා තියෙන එක. සෞභාග්‍යයෙන් සපිරි නැනසින් සහ ගුණයෙන් වැඩුණු සත්පුරුෂයන් නිර්මාණය වුණොත් අතීත ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානියේ සිට නිර්මාණය වුණු මේ ලංකා සංස්කෘතිය අපිට ආපහු ආලෝකමත් කරන්න පුළුවන්.